බෙල්ල නිකට වගේ එකඟ වෙලා ඉතින් ඒ කාණ බුදුහාමුදුරුවෝ ඇහින් නොදැක්කට ඉතින් දැක්ක බවම ඉතින්දී අපිට පෙන්නලා දෙන්නේ. අඩවන් ගෙනෙත් සුකමල මොහ කමල මහා කරුණා සමාපatti සමදෙන මුහුල්තලේ දිගු කන් දිගු ඇඟිලි දිගු අත්පා බුදු කෙනෙකුට පමණක් පිටවෙන ශරීර ලක්ෂණ රන් බෙරයක් අසමන ග්‍රීවා ධාතු කියන බෙල්ල සිංහ රාජික වගේ උඩකාවේ තියෙන පපුව අත් සොඬා සමන ගාත්‍රා ඕල්මංගය සමන කෙන්දා නකා ධාතු කියන නියපොත්ත අර බොරට හැන තැස්සට කියන අපේ භාෂාවෙන් නනුනේ ඊළඟට උදාහරණ ගොප්පැටි වශයෙන් හඳුන්වනවා. සුපිහිටි පාද පළවෙනි පුරුෂ ලක්ෂණ. දීපද පිටන්නේ පොළවට සමාන්තර අපේ වගේ හිදසු නැත්නම් ඉඩ හිටින්නේ නැහැ පොළවට පා පිටිනොට. ඉනේ පෙනෙනවා පටි ධාතු නැත්නම් ඉන පටි කියනවා. ඉන පටි විදිහට පේන පොළවල තියෙන සිවුරට අනුව සිවුරක් ඒකාංශ තනිපට සිවුරක් පාරුපණ ක්‍රමයට ඇඟට ඇලෙන්නේ දුහු සිවුරක් නිර්මාණය වෙන එකදී පටි ධාතුව වින් වෙලා බෙදලා පේනවා. සිවුරේ හැලී නිර්මාණය වෙන කලාව වෙන්නේ දියරලියා සමානව මෙතන අඳුනේ විදිහට පේන්නේ අමරාවති සම්ප්‍රදායයේදී පිරිමාන්තලාට වෙන් වෙච්ච කලා ක්‍රමයක්. පාද දෙකට බල දරාගෙන ඍජු වැඩෙන්නේ ඉරියව්වට සමභංග ඉරියව්ව කියලා කියනවා. ඔය විදිහට පිරිමාන්තකේ වැඩ අවසන් කරනවා. හැබැයි පිරිමාන්තකෙත් මේ තියෙනවා ගලින් නෙලපු මල් ආසනයක් ඔය ආසන දෙක මැද ඕක වුණානම් පහනක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිය තමයි නිර්මාණය කරන්නේ. ඔය දෙක විතරයි බලනගෙන ශිල්පියන්. සිරස ධාතුන් දින සිරස් පතේක තියෙන මහනුවරයේදී ඒකට හේතුව අනුරාධපුර යුගයේ වගේ මුල් යුගවලදී පිරිමාන්තලාට සිරස් පතේක තියෙන්නේ. සිරස් පත මුල් වලට එකතු තියෙන මහනුවරයේදී පිරිමාන්තලාට එලා මේ පිරිමාන්තලා සිරස් පතක් එකතු වෙනවා. ඒ වගේම මේ තියෙන නෙළුම් මල මේකට කියන පద్මාසනය කියලා මේක පාලි භාෂාවෙන් නම් පටිමාගරය අද අපේ භාෂාවෙන් මේක පිළිමගේ මේ කොටස් දෙක එකතු වෙන්නේ 8 වෙනි සතවර්ෂයේ මෙතන පිළිමගේ නිර්මාණය වෙන නිසා අතුලේ උෂ්ණත්වය පාලනය තමර වගේ කුලං කවුළුවා කවුළුයක් ගෙදරක ජනේදයක් වගේ දෙයක් දෙකක් තියෙන නිර්මාණය. අරට පේනවා මේ දිට්ටි දෙක අතර යම්කිසි ඉඩ පරාසයක් නිදා ප්‍රදේශයේ තියෙනවා. මෙතෙන් දැන් මේ හුලං කවුළු ගාව පාවුට මේ පැත්තෙන් මේ හුලං කවුළු ගාව පාවුටත් යනවා. මේක නිදාකාරය කියන පදක්ෂිනා වෘත්තේ නැත්නම් පදක්ෂිනා පතේ පාලි භාෂාවෙන් අපි භාෂාවෙන් මේක තමයි සක්මන් මළුව. මිනිසාගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා නිර්මාණශීලීව අර්ථාන්විතව විහාරස්ථාන දර්භයන්හි සක්මන් භාවනාව සඳහා වෙන් කරගත්ත කොටස තමයි පිළිවෙල. ඔය කොටස. වෙන කෙටි ඉතිහාස පිළිමාන් සම්බන්ධ ඉතිහාස කතාව සිංහයාන සම්මාසම් සන්නයි පිළිමාන්තේ නිර්මාණය කර බලන උත්තම ප්‍රතිශතන සුජානන් ස්ථානය සකරනව නාගබහිර දෙවියන් ප්‍රමුඛ දෙවියන්ට මෙතික් කන්දලා සකල් බලපු සම්මේලනාවක් පින් සිදුවන